ජේසුපේටයි ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉතාම ආසන්න බව? ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද අපි මේ ජීවත් වෙන්නේ පොළවේ ගෙවෙන අවසාන දවස්වල කියලා? ඉතින් සරබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ අපිට පෙන්වලා දීලා තියෙනවා මනුෂ්‍ය පුත්‍රයාගේ දෙවෙනි පැමිණීම ආසන්න වෙන කාලේ මේ පොළව තුල ගොඩාක් ලොකු වෙනස්කම් සිද්ධ වෙන්න යනවා කියලා. යුදගිනි ඇති වෙනවා, ස්වභාවික විපත් ඇති වෙනවා, මනුෂ්‍යයන්ගේ මරණ ප්‍රමාණය වැඩි වෙනවා, ඉර අඳුරු වෙනවා, ගොඩාක් විදිහේ සැලකුණු උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අද ලෝකේ ප්‍රවෘත්ති දැක්කම අපිට හොඳාකාරවම තේරෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඊටාම ආසන්න බව. ඉතින් ඔබ ක්‍රිස්තියානි මිනිසෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම දන්නවා යේසුස් වහන්සේ ඇයි ආයෙමත් එන්නේ කියලා. ඉතින් ඔබ ලෝකේ මිනිසෙක් නම් දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලැබුම නැති මිනිසෙක් නම් මම ඔබට කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආයෙමත් එනවා. උන්වහන්සේ තුළ ජීවත් වෙන මිනිසයන්ව ස්වර්ගයට රැගෙන යන්න. ඉතින් උන්වහන්සේ මේ පැමිණෙන කල උන්වහන්සේ තුළ ජීවත් වෙච්ච මිනිසයන්ව උන්වහන්සේ ස්වර්ගයට අරයි යනවා. උන්වහන්සේ තුළ ජීවත් වුණේ නැති පාපය කරගෙන ඉඳපු හැම මිනිසෙක්ම උන්වහන්සේ දාලා යනවා. ඉතින් මේ දාලා යන මිනිසයන්ට අත්වෙන ඉරණම තරම් ලේසි ඉරණමක් නෙමෙයි. ඒක ගොඩක් පීඩාකාරී දෙයක්. අවුරුදු 7ක මහා පීඩා කාලයකට මුහුණ දෙන්න වෙනවා මේ පොළවේ ඉතුරු වෙන මිනිසයන්ව. මම ඔබට මෙහෙම කියන්නම්. අද ගොඩක් මිනිස්සුયો දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ පොළවට එනවා කියලා දැනත් පව් කරගෙන ජීවත් වෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි මිනිස්සුયો මේක ගණන් ගන්නේ නැහැ. මෙච්චර ලකුණු දැකලත් ඔවුන්ගේ පරණ ජීවිත රටාව අහක් කරලා යේසුස් වහන්සේ තුල නව ජීවිතයක්, ගැලවීමේ ජීවිතයක්, ශුද්ධ ජීවිතයක් ගත කරන්න ලෑස්ති වෙලා නැහැ. මතෙව් 21 වෙනි පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යෙරුසලමට එනවා. උන්වහන්සේගේ අවුරුදු 3ක සේවා කාලය නිමා කරමින් ඒ අවසාන කාලය තුර කුරුසපත් වෙන සූදානම් වෙලා උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වෙනවා. ඉතින් උන්වහන්සේ කොටලියක් පිට නැගලා රජ කෙනෙක් වගේ උන්වහන්සේ යෙරුසලමට ඇතුළත් වෙනවා. ඉතින් උන්වහන්සේ මේ එන වෙලාවේ උන්වහන්සේ දකිනවා දේව මාලිගාව ඇතුලේ මිනිසයන් වෙළඳාම් කරගෙන ඉන්නවා. මිනිසයන් තමන්ට කැමති දේවල් මේ දේව මාලිගාව ඇතුලේ කරගෙන ඉන්නවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මොහොතේ ගොඩාක් කෝප වෙනවා. ගොඩාක් කේන්ති අරගන්නවා. අරගෙන උන්වහන්සේ එතන දීප බඩමුට්ටු විසික් කරලා එතනින මිනිසයන්ව එතනින් අහකට එලවලා දානවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ මාලිගාවට ඇතුළත් උනේ මේ මතෙව් 21 වෙනි පරිච්ඡේද නෙමෙයි. උන්වහන්සේ මීට කලිනුත් මේ මාලිගාවට ආවා. නමුත් උන්වහන්සේ ඒ මොහොතේ දැක්ක මිනිස්සු වෙළඳාම් කරන් ඉන්නවා. නමුත් උන්වහන්සේ එතනදී එක වචනයක්වත් ඒ මිනිස්සුන්ට කිව්වේ නැහැ. කිසි දෙයක් කරේ නැහැ. නමුත් උන්වහන්සේ කුරුසපත් වෙන්න සූදානම් වෙලා රජෙක් වගේදී උන්වහන්සේ ගොඩක් කෝප වෙලා එතනින් හැම මිනිස්සෙක්ම එලවලා දැම්මා. ඒ වගේ තමයි උන්වහන්සේ අද ඔබ පාපය කරගෙන ඉද්දි, ඔබ අයුතුකම් කරගෙන ඉද්දි, ඔබට අවශ්‍ය දේ කරගෙන ඉද්දි, උන්වහන්සේගේ වචනය කඩ කරලා ඉද්දි උන්වහන්සේ අද ඔබට වචනයක්වත් කියන්නේ නැහැ. උන්වහන්සේ ඔබ පව් කරගෙන ඉද්දි ඔබේ අතට ගහන්නේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී උන්වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ දරුවන් ඔසව ගන්න පැමිණෙද්දි ඔබට ඉතා බරපතල ඉරණමකට මුහුණ දෙන්න වෙනවා. උන්වහන්සේ ඔබ මේ පොළවේ ඉතුරු කරලා යද්දී ඔබට සාතන් එක්ක අවුරුදු 7ක් ගොඩාක් ලොකු දුකක් විඳින්න වෙනවා මේ පොළවේ. ඉතින් උන්වහන්සේගේ වචනේ කියනවා මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ නෝවාගේ දවස්වලදී වගේ මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම වන්නේ කියලා. ඉතින් නෝවාගේ කාලෙත් මේ වගේම සිද්ධියක් තමයි වුනේ. ඉතින් නෝවා දෙවියන් වහන්සේට කතා කරා. ඉතින් දෙවියන් වහන්සේ ඉස්සරහන් බැලුවා මේ පොළවේ කවුද ඉන්නේ ශුද්ධවන්තයෝ කියලා. කවුරුත් හිටියේ නැහැ. හැම මිනිස්සෙක්ම පාපය කරගෙන හිටියේ. නමුත් උන්වහන්සේට එකම එක මිනිස්සෙක් හම්බුණා. ශුද්ධව හිටපු ඒ තමයි නෝවා. ඉතින් නෝවට කතා කළා ස්වාමීන් වහන්සේ කියනවා ජලගල්මක් එන්න යනවා. නුඹ මේ දේවල් කරන්න නුඹව ගැලවෙන්න යනවා කියලා එකෙන්. ඉතින් නෝවා මිනිස්සුන්ට මේක කිව්වා. මොර ගහලා කිව්වා ජලගල්මක් එන්න යනවා. ඔබ ශුද්ධ වෙන්න. ඔබ පවිත්‍ර වෙන්න. නමුත් මිනිස්සු කිසිම කෙනෙක් නෝවා විශ්වාස කරේ නැහැ. කරන්න පුළුවන් හැම පාපයක් කරගෙනම තමයි මිනිස්සු ජීවත් වුනේ. අවසානයේ නෝවා කියපු ආකාරයට ජලගල්මක් ඇවිල්ලා මේ පොළොව විනාශ වෙලා යනවා. නෝවා සහ නෝවාගේ පවුලේ අය පමණ පොළොවේ ඉතුරු කරනවා. ඉතින් අද ක්‍රිස්තියානි මිනිසයන්, දේවදාසයන් ඔබට
ගොඩක් වෙලාවට පේන්න ඇති කියනවා අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න. ඔබේ පාප අතහරින්න කියලා අද ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති දේවදාසිය පවා කියනවා. නමුත් ඔබ කීයෙන් කී දෙනාද මේ වචනය ඔබේ හදවතට ගන්නෙ? කීයෙන් කී දෙනාද මේ වචනේ විශ්වාස කරන්නේ? ඉතින් මේ වචනේ විශ්වාස කරන ඔබ දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න. නැත්නම් ඔබට ගොඩාක් ලොකු බරපතල කනගාටුදායක ඉරණමකට අත් වෙන්න වෙනවා. ඉතින් ඔබට තවමත් තේරෙන්නේ නැහැ මේ පොළවේ ඔසවා ගැනීමට පසු මේ පොළවේ ඉතුරු වෙන මිනිස්යන්ට මොකද්ද වෙන්නේ කියලා. උන්වහන්සේගේ වචනය ඔබ සොයන්න. උන්වහන්සේගේ වචනේ මේ ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අද ගොඩක් වෙලාවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළව දිහා බලාගෙන ඉන්නේ ගොඩක් කෝපයෙන්. එදා මාලිගාවේ හිටපු මිනිසයන්ව එලවලා දාද්දි ස්වාමීන් වහන්සේට තිබව කෝපයම අද උන්වහන්සේ ගාව තියෙනවා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළවෙනි පාර කුරුසපත් වෙන්නයි මේ පොළවට ආවේ. දෙවෙනි පාර උන්වහන්සේ ඉන්නේ කුරුසපත් වෙන්නේ නෙවෙයි. එලිදරව් පොතේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් වගේ කියලා. මොකද උන්වහන්සේ ගොඩක් කෝපයෙන් ඉන්නේ. උන්වහන්සේ තැවීමෙන් ඉන්නේ. මොකද මේ පොළවේ මිනිස්සුયો අද උන්වහන්සේගේ වචනේ සලකන්නේ නැතුව ගොඩක් පව් කරගෙන ගොඩක් වැරදි කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ පුංචි පණිවිඩය මම අද දවසේ ඔබට අරගෙන ආවේ අපේ ජීවිත දෙවියන් වහන්සේ තුල තබා ගන්න පිණිස, අපේ ආත්ම උන්වහන්සේ තුල සූදානම් කරගන්න පිණිස. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම රාත්‍රී සොරෙකු එන්නක් මෙන් වගේ දෙයක්. මොකද උන්වහන්සේ අපි නොසිතන පැයකදී මේ පොළවට එන්න යනවා. උන්වහන්සේ තුල හරියට ජීවත් වෙන මනුෂ්‍යයන්ව පමණක් උන්වහන්සේ අරගෙන යන්ට යනවා. ඉතින් මම ඔබට කියනවා ඔබ තවමත් ඉන්නේ ඔබේ පාපය තුල ප්‍රීතියෙන් නම් ඔබ අද දවසේ පසුතැවිලි වෙන්න. ඔබේ ආයුතුකම තුල ඔබ ඉන්නේ සැනසීමෙන් නම් ඔබ අද දවසේ පසුතැවිලි වෙන්න. මක්නිසාද දෙවියන් වහන්සේ තුල යන්නා වූ උන්වහන්සේගේ වචනය පමණක් අනුගමනය කරන්නා වූ මනුෂ්‍යයන් පමණයි ස්වර්ගයට යන්නේ. ඔබ හොඳ ක්‍රියා කරා කියලා විතරක් ඔබ පොළවේ අන්‍යාගමික දේවල් කරන් හිටියා කියලා විතරක් ඔබට ස්වර්ගයට යන්න ලැබෙන්නේ නැහැ. ඔබට ස්වර්ගයට යන්න පුළුවන් එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. උන්වහන්සේගේ වචනය පමණයි. ඉතින් අද දවසේ මම ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතය වෙනස් කරගන්න. යේසුස් වහන්සේගේ වචනය තුළ ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න. ස්වාමින් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න. ඔබ මොන ක්‍රියාකාරකම කරත් ඒ ක්‍රියාකාරකම තුළ ඔබ සුද්ධව සිටින්න මඟ බලා ගන්නට. ඉතින් ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.